ආයුබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයේ ගොඩක් වැදගත් වුණු දැවන්ත ව්‍යාපෘතියක් ගැන. ඒ තමයි මහවැලි සංවර්ධන වැඩසටහන. ඔව් මේක ඇත්තටම බහුකාර්ය ව්‍යාකෘතියක්. අපිට බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව වගේ රටවලුත් උදව් ලැබිලා තියෙනවා. අපි අද බලමු අපේ මූලාශ්‍ර පාවිච්චි කරලා මේ ව්‍යාපෘතියේ අරමුණු, ඒකේ ඉතිහාස කතාව කොහොමද මේක ක්‍රියාත්මක වුනේ කියන කාරණා ගැන. ඇත්තටම මේකේ මුල් අදහස සෑහෙන්න පරණයි. මූලාශ්‍රවල තියෙන විදිහට 1912 තරම් ඈතකදී කේ කනක සභාපති කියලා මහත්මයෙක් තමයි මුලින්ම මේ මහවැලි වතුර වන්‍යපතට ගෙනියමු කියලා තියෙන්නේ. 1912. ඒ කියන්නේ සෑහෙන්න කාලයකට කලින්. ඊට පස්සේ ඉතින් අපි දන්නවා ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වගේ නායකයෝත් මේ ගැන අවධානය යොමු කරලා තිනවා. හැබැයි ඉතින් පුළුල් විදිහට සමීක්ෂණ එහෙම නැත්නම් සර්වේ එහෙම පටන් ගන්න තියෙන්නේ 1950 ගණන්වල නේද? වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. එතකොට අර කොළඹ ක්‍රමයේ යටතේ කැනඩාවෙන් උදව් ලැබිලා තිනවා. ගිවිසුමක් ගහලා තිනවා මේ සමීක්ෂණයේ සම්බන්ධයෙන්. හරි. ඒත් මං හිතන්නේ මේකේ ලොකුම හැරවුම වෙන්නේ අර 1969 දී කරපු සමීක්ෂණය නේද? UNDP එකයි FAO එකයි එකතු වෙලා කරපු එක. හරියට හරි. ඒකෙන් තමයි අර ගොඩක් ප්‍රසිද්ධ මහවැලි මහසැලැස්ම එහෙම නැත්නම් මාස්ටර් ප්ලෑන් එක හැදෙන්නේ. හොඳයි. එතකොට මේ මාස්ටර් ප්ලෑන් එකේ මේ මුළු ව්‍යාපෘතියේම අරමුණු මොනවද උනේ? මොකද මේක හරිම ලොකු වැඩක් නේ. අරමුණු කිහිපයක්ම තිබුණා. ප්‍රධාන වශයෙන්ම අලුතින් මිනිස්සු පදිංචි කරවන්න එක. ජනවසන්තිකරණ එක. ඔව්. ඊට පස්සේ රටට අවශ්‍ය විදුලි බලය නිපදවන එක, කෘෂිකර්මය දියුණු කරන එක, විශේෂයෙන්ම වී වගාව. හාල් වලින් ස්වයං පෝෂිත වෙන්න එකත් අරමුණක් වෙන්න ඇති නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම ගංවතුර පාලනය කරන එක, මහවැලියේ පහළ නිම්න ප්‍රදේශ දියුණු කරන එක, රැකියා අවස්ථා ඇති කරන එක මේ ඔක්කොම තිබුණා. මූලාශ්‍රවල තියෙවා මුළු රටේම භූමියෙන් 39ක් වගේ මේ යටතේ සංවර්ධනය කරන්නත් සලසුම් කරලා තිනවා කියලා. ඒක ඇත්තද? ඕ ඒ තරම් විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න තමයි ඉලක්ක කරලා තියෙන්නේ. හරි. එතකොට මේ මුල් මාස්ටර් ප්ලෑන් එක කොච්චර කාලෙකින් ඉවර කරන්නද හිටියේ? මුල් සැලැස්ම තිබුණේ අවුරුදු 30ක් තිස්සේ ක්‍රියාත්මක කරන්න. ටිකෙන් ටික. අවුරුදු 30ක්. ඔව්. ඒ සැලැස්ම යටතේ පළවෙනි ජලාශය පොල්ගොල්ල. ඒකට මුල්ගල තිබ්බේ 1970 පෙබරවාරි 28. එතකොට හිටියේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමයි සීපී ද සිල්වා ඇමතිතුමයි. හැබැයි ඒක විවෘත කරනකොට වෙන කෙනෙක් නේද හිටියේ? ඔව් ඒක වැඩ ඉවර වෙලා විවෘත කළේ 1976 ජනවාරි 8. එතකොට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇමතිවරයා මෛත්‍රීපාල සේනානායක මහත්මයා. එතකොට පොල්ගොල්ලෙන් පටන් ගත්තට අර අවුරුදු 30ක සැලැස්ම ඒ විදිහටම ගියාද? ගන්න මතකයි මූලාශ්‍රවල තිබුණා ප්‍රශ්න වගේක් ආවා කියලා. ඔව් 1977 විතර වෙනකොට මුලින් හිතපු වේගෙන් වැඩේ ගෙනියන්න බැරි තත්ත්වයක් ආවා. අර මූල්‍යමය ප්‍රශ්න, ඒ කියන්නේ සල්ලි ප්‍රශ්න. සල්ලි හිඟකම. ඔව් ඒ වගේම අර ඉංජිනේරුවෝ වගේ තාක්ෂණික පැත්තේ නිලධාරීන්ගේ හිඟයක්කුත් බලපෑවා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔතනදී තමයි අර කඩිනම් මහවැලි කියන අදහස එන්නේ නේද? හරියටම හරි. 1977 ඔක්තෝබර් 12 වෙනිදා එතකොට අගමැති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය තීරණය කරනවා රටේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක අර අවුරුදු 30ක දිග සැලැස්ම අවුරුදු 6ක් වගේ කෙටි කාලෙකින් ඉවර කරමු කියලා. අවුරුදු 30 ඉඳන් 6ට. ඒක ලොකු වෙනසක් නේ? ඔව්. පස්සේ ජනාධිපති වුණු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, අගමැති ආර්. ප්‍රේමදාස මහත්මයා සහ ඊඩම් හා මහවැලි ඇමති ගාමිණී දිසානායක මහත්මයා තමයි මේ කඩිනම් වැඩේට නායකත්වය දුන්නේ. ඉතින් මේ කඩිනම් වැඩපිළිවෙල යටතේ තමයි අර අපි කවුරුත් දන්න ලොකු ජලාශ ටික හැදෙන්නේ. ඔව්. ප්‍රධාන වශයෙන් 4ක්. වික්ටෝරියා. වික්ටෝරියා එකට බ්‍රිතාන්‍ය ආධාර නේද? 1985. ඔව් 1985 අප්‍රේල් වල විවෘත කළේ අර මාග්‍රට් ටැෂමෙතනියා තාව ඒකට. හැබැයි ඒකම අර වියදම ගැනත් ප්‍රශ්න තිබුණා කියලාත් මූලාශ්‍රවල තියෙනවා නේද? ඔව්. ඒ වේගවත් කිරීමත් එක්ක වියදම් පාලනය ගැනත් කතාබහ ඇති වුණා. ඊළඟට කොත්මල ජලාශය ඒකත් 1985 අගෝස්තු වල. හරි. ඊළඟට මාදුරෝය ඒකට කැනඩාවෙන් උදව් ලැබුණේ 1983 ජූලි වල විවෘත කළා. මාදුරෝය 83. ඔව්. අන්තිමට රන්දෙනිගල. බටහිර ජර්මනි ආධාර වලින් හැදුවේ ඒක 1998 නොවැම්බර් වල. ඒ හතරට අමතරව උල්හිටියයි රත්කිනයි කියලා දෙකක් තියෙනව නේද? ඔව් උල්හිටිය 1983 සහ රත්කින්ද 1998 කියන ජලාශය දෙකත් ඔය කාලෙම තමයි හැදුනේ. ඉතින් මේ වගේ දැවැන්ත වැඩක් කළමනාකරණය කරන්න වෙනම ආයතනයමත් හදන්න ඇති නේද? පාරවල්, ඇලවල්, නගර. අනිවාර්යෙන්ම
මේ ඔක්කොම බලාගන්න තමයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශයකුයි ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියයි පිහිටුවේ. ඒ ආයතන වලින් තමයි මේ යටිතල පහසුකම් ටිකයි ජනාවාස ටිකයි කළමනාකරණය කළේ. එතකොට මේ කතා කරපු හැම දෙයකින්ම අපිට පේනවා මහවැලි ව්‍යාපාරය කියන්නේ දශක ගානක ඉතිහාසයක් තියෙන ජාත්‍යන්තර උදව් ලැබුණු දේශපාලන තීරණ හරහා වෙනස් වෙච්ච විශේෂයෙන්ම අර කඩිනම් කරපු එකත් එක්ක ලංකාවේ භූදර්ශනයයි ආර්ථිකයයි දෙකම ලොකුවට වෙනස් කරපු දෙයක් කියලා. ඔව් ඒක තමයි සාරාංශය. රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන එක, බලශක්තිය නිපදවන එක, සමාජ ආර්ථික දියුණුව මේව තමයි මූලික බලාපොරොත්තු උනේ. අවසාන වශයෙන් අපි අහගෙන ඉන්න අයට හිතන්න දෙයක් ඉතුරු කරමු. මේ ව්‍යාපෘතියේ තිබුණු දැවන්තකම, ඒ වගේම අර හදිසියේ වේගවත් කරන්න උන එක දිහා බැලුවම මුලින් සැලසුම් කරපු ආර්ථික ඉලක්ක වලින් ඇහැට ගිය සමහර විට ඒ කාලේ හරියට අවධානය යොමු නොවුණු ඒත් අදටත් බලපාන දිගුකාලීන පාරිසරික හරි සමාජීය බලපෑම් මොනවා වෙන්නේ නැතිද? ඒ ගැන තව හොයලා බලන්න වටිනව නේද? ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ ගැන තවදුරටත් කතා කරන්න හොයලා බලන්න ගොඩක් දේවල් තියෙනවා.